හරි ළමයි ඉතින් මං ඔයාලට මුලදිම කිව්වා දවසකට රුපියල් 3000 ගානේ දවස් 30ක් වැඩ කරලා රුපියල් 90000ක් මාසෙට හොයන්න පුළුවන් ක්‍රමයක් ගැන කියලා දෙනවා කියලා. ඉතින් අපි බලමු මම මේ කිව්වේ ඇත්තක්ද බොරුවක්ද මේක ඇත්තටම මේ සාර්ථක දෙයක්ද කියලා. ඉතින් අද ඔයාලට මම A to Z කියලා දෙනවා කොහොමද මේ වැඩේ කරන්නේ මොකක්ද මේ වැඩේ සහ මේකෙන් සල්ලි අපි බැංක් account එකකට withdraw කරගන්නේ කොහොමද කියලා දෙනවා ප්‍රැක්ටිකලි හැමදේම කරලා පෙන්නනවා. ඉතින් මම වැඩේට යන්න කලින් චූටි පැහැදිලි කිරීමක් කරන්න. හරි මම මුලින්ම කිව්වා මේක ස්කෑම් එකක්වත් පිරමීඩ එකක්වත් නෙමෙයි කියලා. හරි. එතකොට මොකක්ද මේක? ඔයාලා දන්නවා දැනටමත් ගොඩාක් අය දන්නවා ට්‍රේඩින් ගැන. මම මේ කියන්නේ බයිනෑන්ස් ක්‍රිප්ටෝ ට්‍රේඩින් ගැන එහෙම නෙමෙයි. හරිද? ට්‍රේඩින් ගත්තාම එක එක කැටගරිස් තියෙනවා. ඒ කියන්නේ එක එක ට්‍රේඩින් වර්ග තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් forex කියලා ට්‍රේඩින් වර්ගයක් තියෙනවා. එතකොට forex trading, XM trading, binance crypto trading, එතකොට binary trading, තව expert option වගේ තවත් ට්‍රේඩින් වර්ග තියෙනවා. හරිද? එතකොට අපි මෙන්න මේ ට්‍රේඩින් කියන්නේ ළමයි ලෝකයේ තියෙන ලීගල් බිස්නස් එකක්. එතකොට අපි මෙන්න මේ බිස්නස් එක තමයි කරන්න යන්නේ. හැබැයි Binance Crypto Trading නම් නෙමෙයි. ඔයාලා දැන් හැමෝම රැල්ලට යනවා Binance Crypto Trading කියන එක. ඉතින් ඔයාලා ගොඩක් අය හිතන්නේ ඒ ගැන කියලා කෝස් තරම් මේ මිනිස්සුන්ට උගන්වනවා. අපි කරන්න යන්නේ Binance Crypto Trading නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. අපි කරන්න යන්නේ Binomo Trading. හරිද? Binomo Trading කියන එක අයිති වෙන්නේ binary trading කියන කැටගරි එකට. හරිද? එතකොට මේක ඔයාලා දන්නවා දැන් Binance කියන දේ කරන්න ගිහලා ගොඩක් අය සල්ලි නැති කරගන්නවා. එතකොට ඒක ඉගෙන ගන්න ගොඩක් අමාරුයි. ඒ නිසා මම Binance සහ මේක අතර සංසන්දනයක් කරන්නම්. එතකොට ඔයාලට තේරෙයි මේක කොච්චර ලේසිද සහ මේක කොච්චර ප්‍රොෆිටබල්ද කියලා. හරි අපි යම් Binance කියන platform එකට. මේ තියෙන ළමයි Binance කියන platform එක. එතකොට මේක ගත්තාම මේකෙදි ඔයාලා chart analysis ඉගෙන ගන්න ඕනේ සහ මේකේ trade එකක් දාන විදිය හරිම සංකීර්ණයි. එතකොට profit book කරන විදිය, stop loss දාන විදිය ඔය වගේ වල ගොඩාක් දේවල් මේක ඇතුළේදී ඉගෙන ගන්න තියෙනවා සහ මේක හරිම සංකීර්ණයි. හරිද? ඒක තමයි ප්‍රධානම දේ. එතකොට අපි ගත්තොත් දැන් අපි කරන්න යන මෙන්න මේ Binomo කියන platform එක. හරිද? මේ තියෙන්නේ Binomo කියන platform එක. ඔයාලට පේනවා ඇති. ඉතින් මේක හරිම සරලයි. මේ already interface එක උනත් පේනවා ඇති. මෙන්න මේ Binance කියන එකට වඩා හරිම සරල interface එකක් තමයි මේකේ තියෙන්නේ. සහ මේක ඉගෙන ගන්න හරිම චූටි ස්ටෙප් ටිකක් විතරයි තියෙන්නේ. ඉතින් මේකේ වගේ ඇනලයිසිස් ඕනේ නැහැ ඔයාලට මේක කරන්න. ප්‍රොෆිට් බුක් කරන විදිය, ස්ටොප් ලොස් දාන විදිය ඔය මොනම දෙයක්වත් ඔයාලට මේක ඇතුලේදී අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? හරි. මම දැන් ඔයාලට මෙන්න මේ Binomo සහ Binance කියන දෙක අතර තියෙන ප්‍රධාන වෙනස්කම් ටිකක් කියන්නම්. හරිද? හොඳට අහගන්න. ප්‍රධානම වෙනස්කම තමයි මම දැන් කිව්වා වගේ මේකෙදි අපිට ඉගෙන ගන්න තියෙන හරිම චූටි දෙයක් අරකේ වගේ ලොකු දෙයක් ඉගෙන ගන්න නැහැ. කරන්න තියෙන චූටිම දෙයක්. හරිද? දෙවෙනි එක තමයි වෙනස්කම් ටික කිව්වොත් මෙන්න මේ Binance කියන platform එක ඇතුලේ අපි ට්‍රේඩ් කරනවා. අතකොට ට්‍රේඩ් කරනවා නම් මේකෙදි අපිට win එකක් හෝ loss එකක්. හරිද? එතකොට මම තේරෙන විදිහට කියන්නම් profit එකක් හෝ loss එකක් එන්න තියෙන සම්භාවිතාවය 50-50 තමයි ළමයි තියෙන්නේ. but අපිට මෙන්න මේ Binomo කියන platform එක ගත්තොත් මේකට අපිට profit වෙන්න තියෙන. ඒ කියන්නේ අපිට profit එකක් ගන්න තියෙන percentage එක සම්භාවිතාවය 95ක් වගේ තියෙනවා. loss එකක් කියන්නේ 5%ක වගේ percentage එක. කියන්නේ 100 අපි trade 100ක් දැම්මොත් trade 95ක්ම 96ක් වගේ profit තමයි යන්නේ. හරිද? එතකොට අපිට trade කරන් යද්දී ඔයාලට තේරෙයි මම මේ කියන්නේ බොරුවක්ද ඇත්තක්ද කියලා. ඉතින් මම ඔයාලට practically trade කරලා පෙන්නනවා මේක ඇත්තක්ද බොරුවක්ද කියලා. හරි. එතකොට දෙවෙනි දේ තමයි අපිට මෙන්න මේක ඇතුළේදී කියන්නේ Binance කියන platform එක ඇතුළේදී ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙන්න යන වෙලාව හරියටම කියන්න බෑ. ප්‍රොෆිට් එකක් හෝ ලොස් එකක් ගන්න යන වෙලාව අපිට හරියටම කියන්න බෑ. ඒ කියන්නේ අපි ට්‍රේඩ් එකක් දැම්මොත් ඒක කොච්චර වෙලාවක් යයිද ඒක ප්‍රොෆිට් වෙන්නේ? විනාඩි 20ක් යයිද, පැයක් යයිද, දවසක් යයිද කියලා අපිට හරියටම නිශ්චිතව කියන්න බෑ. හැබැයි මෙන්න මේ Binomo කියන අපි ට්‍රේඩ් කරන්න තෝරාගත් platform එකේ හරියටම අපිට ට්‍රේඩ් එකක් ක්ලෝස් වෙන වෙලාව කියන්න පුළුවන්.
හරිද? ඒ කියන්නේ අපි මේකෙදි ට්‍රේඩ් එකක් අපිට මේකේ ට්‍රේඩ් එකක් දැම්මහම ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එක ගන්න යන්නේ හරියටම එකම එක විනාඩියයි. හරිද? අපිට විනාඩියකින් මේකේ ප්‍රොෆිට් එක ගන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ මේකේ වගේ නෙමෙයි Binance එකේ වගේ නෙමෙයි අපිට Binomo කියන platform එකේ හරියටම විනාඩියකින් ප්‍රොෆිට් එකට යන්න පුළුවන්. හරිද? එතකොට Binance කියන platform එකේ එහෙම බෑ. හරිද? ඔන්න දෙවෙනි වෙනස්කම. sorry තුන්වෙනි වෙනස්කම. හරිද? ඊගාව වෙනස්කම තමයි අපිට මෙන්න මේ Binance කියන platform එකේදී ප්‍රොෆිට් එක කොච්චර ප්‍රොෆිට්ටක් ඒද කොච්චර ලොස්ස එකක් ඇයිද කියලා හරියට නිශ්චිතව කියන්න බෑ. හරිද? කියන්නේ කොච්චර වෙලාවක් ඇයිද කොච්චර ප්‍රොෆිට්ටක් ඒද කියලා අපිට Binance කියන platform එකේදී හරියට කියන්න බෑ. හැබැයි Binomo කියන platform එකේ අපිට කියන්න පුළුවන් අපිට හරියටම 83ක ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් එක විනාඩියකින් කියලා. ඔයාලට පේනවා ඉතින් මෙන්න මෙතන තියෙනවා අපිට 83ක ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් හරියටම විනාඩියක් ඇතුළත. ඔන්නෝ තමයි මේවත් මේ දෙක අතර තියෙන ප්‍රධානම වෙනස්කම් ටික. හරි ඔයාලට මේ ටික තේරෙන්නේ නැති කියලා මං හිතනවා. අපි යන් වැඩි කතා නැතුව දැන් කොහොමද මේකේ ට්‍රේඩ් කරන්න කියලා බලන්න. හරි ළමයි ඉතින් අපි ට්‍රේඩින් ස්ටාර්ට් කරන්න යන්නේ. ස්ටාර්ට් කරන්න කලින් මං ඔයාලට මෙන්න මේ සරල ඉන්ටර්ෆේස් එකේ තියෙන කොටස් ටිකක් ගැන පැහැදිලි කරලා ඉන්නම් අපිට වැදගත් වෙන. ඔයාලට පේනවා ඇති මුලින්ම මෙන්න මෙතන ලංකාවේ ලීගල් ටයිම් එක ටයිම් අප් වෙනවා. ඉතින් අපිට මෙතනදී ටයිම් එක ගොඩාක් වැදගත් වෙනවා. අපි ටයිම් ෆ්‍රේම් එකකට ට්‍රේඩ් කරන නිසා. හරිද? ඊගාවට මම ඔයාලට ටයිම් එකත් එක්කම කියන්නම් අපේ WhatsApp channel එකට දවසේම සිග්නල්ස් ටික අප්ඩේට් වෙනවා හැමදාම. එතකොට මෙතන පැය 24ෙම සිග්නල්ස් තියෙනවා. හැම විනාඩි 5කට සැරයක්ම සිග්නල් එකක් තියෙනවා. ට්‍රේඩ් එකක් දාන්න ඕනේ කොහොමද sorry මොන පැත්තටද කියලා. ඉතින් මෙතනදී තියෙන්නේ ෂෝට් සහ ලෝන් පැත්තට තමයි ඒ කියන්නේ S අකුරක් තියෙනවා නම් ෂෝට් ට්‍රේඩ් එකක් B අකුරක් තියෙනවා නම් ලොන්గ్ ට්‍රේඩ් එකක් තමයි දාන්න ඕනේ. හරිද? ඉතින් අපි බලමු මේ සිග්නල් එක කොහොමද ට්‍රේඩ් කරන්නේ අපි සහ ට්‍රේඩ් එකක් වින් කරන්නේ කොහොමද කියලා. හරිද? ඉතින් ඔයාලට මම කිව්වා ටයිම් එක වැදගත් කියලා. ඊගාවල ඔයාලට පේන ඇති මෙන්න මෙතන amount එකක් තියෙනවා. ඉතින් amount එක වැදගත් වෙන්නේ අපිට ඔයාලට පේනවා ඇති අපි ට්‍රේඩ් එකට ඉන්වෙස්ට් කරන amount එක තමයි මෙන්න මෙතන අපිට ගහ ගන්න තියෙන්නේ. ඉතින් මිනිමම් ඩොලර් 1 ඉඳලා අපිට ඕනම ගාණක් මෙතෙන්ට ඉන්වෙස්ට් කරගන්න පුළුවන්. හරිද? ඊගොල්ලෝ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා කොළ පාට සහ රතු පාට බටන්ස් දෙකක්. ඉතින් මෙන්න මේ කොළ පාට බටන් එකෙන් තමයි අපි ලොන්గ్ ට්‍රේඩ් එකකට. ඒකෝර අපේ සිග්නල් එක ලොන්గ్ සිග්නල් එකක් නම් නැත්නම් B අකුර තියෙන සිග්නල් එකක් නම් අපි මෙන්න මේ කොළ පාට බටන් එක ඔබලා තමයි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ. ඒ වගේම අපේ සිග්නල් එක මෙන්න මේ S අකුර තියෙන ෂෝට් සිග්නල් එකක් නම් අපි මෙන්න මේ රතු පාට බටන් එක ඔබලා තමයි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ. ඒ කියන්නේ කොළ පාට බටන් එකෙන් අප් ට්‍රෙන්ඩ් එකක යන ට්‍රේඩ් එකක් අපි දාන්නේ. ඒ වගේම රතු පාට බටන් එකෙන් ඩවුන් ට්‍රෙන්ඩ් එකේ යන ට්‍රේඩ් එකක් තමයි අපි දාන්නේ. ඉතින් හරිම සරලයි. මේක ලොකුවට හිතන්න දෙයක් නැහැ. ඉතින් අපි ට්‍රේඩ් එකක් දාලම බලමු කොහොමද ළමයි මේකේ ප්‍රොෆිට් එකක් ගන්න සහ මේකේ ලොස් එකක් යන්නේ කොහොමද කියලා. හරිද? ඉතින් දැන් ඔයාලට පේනවා ඇති වෙලාව හරියටම 23:16යි. හරිද? ඒ කියන්නේ 11:16යි වෙලාව. ඉතින් අපිට ගන්න තියෙන්නේ මෙන්න මේ 11:20 සිග්නල් එක. මොකද 11:15 පහු වෙලා. හරිද? ඉතින් අපි බලමු 11:20ට අපිට තියෙන්නේ හරියටම ෂෝට් සිග්නල් එකක්. හරිද? මේක ප්‍රොෆිට් වේද ලොස් වේද අපි කොහොමද වින් එකක් ගන්නෙ කියලා අපි බලමු. ඉතින් ළමයි මේකෙදි අපි එක සිග්නල් එකක් ස්ටෙප් එක සිග්නල් එකකින් අපි ස්ටෙප් 3ක් යනවා 1 2 3 විදිහට. හරිද? එතකොට මේ ස්ටෙප් 3ම ලොස් වුණොත් විතරයි අපිට ලොස් එකක් යන්නේ. නැත්නම් ওই ස්ටෙප් 3ෙන් කෝක ප්‍රොෆිට් උනත් අපිට ප්‍රොෆිට් එකක් තමයි එන්නේ. හරිද? ඒක අපි බලමු දැන් අපිට පළවෙනි සිග්නල් එකෙම ස්ටෙප් 3කට යන්න තිබ්බොත් පළවෙනි ට්‍රේඩ් එකෙම දැන් ඔයාලට මම පෙන්නන පළවෙනි ට්‍රේඩ් එකෙම ස්ටෙප් 3කට යන්න තිබ්බොත් ගොඩක් හොඳයි. බැරි වෙලාවත් පළවෙනි ස්ටෙප් එකෙම ප්‍රොෆිට් වුණොත් අපිට දෙවෙනි ස්ටෙප් එකට යන්න වෙන්නේ නැහැ. හරිද? අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් දැන් වෙලාව හරියටම 23:17යි. හරිද? එතකොට ළමයි වැදගත්ම දේ තමයි දැන් 23:20 සිග්නල් එකට අපි එන්ටර් වෙන්න ඕනේ 23:19ට. මොකද අපි ට්‍රේඩ් එකක් කම්ප්ලීට් වෙන්න විනාඩියක් යනවා. එතකොට අපි 23:19ට එන්ටර් වුණොත් තමයි 23:20ට ඒ ට්‍රේඩ් එක කම්ප්ලීට් වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලට පේනවා ඇති වෙලාව 23:18යිනේ. මේ යන්නේ 23:18ේ කැන්ඩල් එක. හරිද? 23:18ට පටන් ගත්ත කැන්ඩල් එක තමයි යන්නේ. එතකොට ඔයාලට පේනවා ඇති මේකේ කවුන්ට් ඩවුන් එකක් යනවා. හරිද?
තොර මේ කවුන්්ඩවන්් එක සීරෝ වෙනවත් එක්කම අපි ට්‍රේඩ් එකට එන්ට වෙන්න ඕනේ කියන මේක සීරෝ වෙනවත් එක්කම 23යි 29 කියන්නේ 11:29 කැන්ඩල් එක පටන් ගන්නවා. හරිද? ඒතර අපිට තියෙන ෂෝට් සිග්නල් එකක් හින්දා අපි මේක ඉවර වෙනවත් එක්කම ෂෝට් ට්‍රේඩ් එකකට එන්ට්‍රි එක ගන්නවා. හරි. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. මම මෙන්න මේක 0 වෙනවත් එක්කම මෙන්න මේ රතු පාට බටන් එක ටච් කරනවා. හරි. ඔන්න බලන්න. එතකොට අපේ එන්ට්‍රි එක හරියටම ඊගාව කැන්ඩල් එකේ මුලින්ම පටන් ගන්නවා. ඔයාලට පේනවා ඇති. හරි. එතකොට දැන් අපි දාලා තියෙන ෂෝට් ට්‍රේඩ් එකක් බැරි වෙලාවත් මේක අප් දැන් අපි දාලා තියෙන ඩවුන් වෙන්න කියලානේ සිග්නල් එක. හරිද? ෂෝට් ට්‍රේඩ් එකක්නේ බැරි වෙලාවත් මේක අප් වුණොත් අපේ මෙන්න මේ ඩොලර් එක ලොස් වෙනවා. ඒ කියන්නේ අපේ පළවෙනි ස්ටෙප් එක ලොස් වෙනවා. එතකොට අපි දෙවෙනි ස්ටෙප් එකට යන්න ඕන. ළමයි අපි දෙවෙනි ස්ටෙප් එකට මෙන්න මේ පළවෙනි ස්ටෙප් එකට ඉන්වෙස්ට් කරා වගේ දෙගුණයක් ඉන්වෙස්ට් කරනවා. ඒ කියන්නේ ඩොලර් දෙකක් දානවා අපේ දෙවෙනි ස්ටෙප් එකට. හරිද? එතකොට පළවෙනි ස්ටෙප් එක ලොස් වුණොත් අපි දෙවෙනි ස්ටෙප් එකෙන් වින් එකක් බලාපොරොත්තු වෙනවා. බට් දෙවෙනි ස්ටෙප් එකත් ලොස් වුණොත් අපි තුන්වෙනි ස්ටෙප් එකෙන් වින් එකක් බලාපොරොත්තු වෙනවා. හරිද? ඉතින් ওই ස්ටෙප් තුනෙන් කෝක වින් කරත් අපිට ප්‍රොෆිට් එකක් තමයි එන්නේ. ඔයාලට මතක ඇති මම ට්‍රේඩ් එකක් දාන්න පටන් ගත්තේ දැන් ඩොලර් 1යිනේ මම තාම ඉන්වෙස්ට් කරේ. මෙන්න මෙතන තිබ්බේ බැලන්ස් එක ඩොලර්ස් 13යි. හරිද? දැන් 12ක් තියෙනවා. ඔන්න දැන් මේක 0 වෙනවත් එක්කම ලොස් එකක් හින්දා මම දෙවෙනි ස්ටෙප් එකටත් එන්ට වෙනවා. ළමයි මතක තියාගන්න හොඳට. අපේ සිග්නල් එක ෂෝට් එකක් හින්දා මම ෂෝට් ට්‍රේඩ් එකකටම තමයි එන්ට්‍රි එක ගන්නෙ. හරිද? කැන්ඩල් එක නැත්නම් ස්ටෙප් එක වෙනස් වුණා කියලා අපේ ට්‍රේඩ් එකේ ට්‍රේඩ් එක දාන සයිඩ් එක නැත්නම් ෂෝට් හෝ ලොං කියන දෙපැත්ත මාරු වෙන්නේ නැහැ. හරිද? සිග්නල් එක තියෙන්නේ ෂෝට් එකක් නම් මම ෂෝට් එකක්ම තමයි දාන්නේ. හරි. දැන් ඔන්න අපි දෙවෙනි ස්ටෙප් එකට ඩොලර්ස් දෙකක් දැම්මා. ඉතින් මේක ෂෝට් ප්‍රොෆිට් වෙයිද ලොස් වෙයිද කියන එක අපිට ෂුවර් නෑ අන්ෂුවර්. අපි තුන්වෙනි ස්ටෙප් එකට ටක් ගාලා රෙඩි වෙන්න ඕනේ. මේක දානවත් එක්කම ඒ කියන්නේ මේ වගේ දෙවෙනි ස්ටෙප් එකට දැම්ම වගේ දෙගුණයක්. ඒ කියන්නේ ඩොලර් 4ක් දාන්න ඕනේ මම ඊගාව ස්ටෙප් එකට. හරිද? දැනට මේක ප්‍රොෆිටබල් පැත්තේ තියෙන්නේ. දැන් අපි දාලා තියෙන ෂෝට් ට්‍රේඩ් එකක් දැන් මාකට් එක තියෙන පල්ලෙහා බලන්න. එතකොට අපේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් පැත්තේ තමයි තියෙන්නේ. ඉතින් මම පටන් ගත්තී ඩොලර්ස් 10යි තිබ්බේ. දැන් මම පළවෙනි එකට එකක් දැම්මා, දෙවෙනි එකට දෙකක් දැම්මා. ඒ කියන්නේ ඩොලර්ස් 3ක් දාලා තියෙනවා. දැන් මගේ තියෙන්නේ 10යි බැලන්ස් එක. ඔන්න දැන් අපිට ප්‍රොෆිට් එකක් ආවා. හරියටම විනාඩියයි ඩොලර්ස් 3.64ක ප්‍රොෆිට් එකක් ආවා. දැන් ඔයා බලන්න මම පටන් ගත්තී තිබ්බේ බැලන්ස් එක ඩොලර්ස් 13යි. බට් දැන් ඔන්න දෙවෙනි ස්ටෙප් එක වින් කරා. දැන් මගේ බැලන්ස් එක ඩොලර්ස් 14ක් තියෙනවා. ඒක උනේ ළමයි පළවෙනි ස්ටෙප් එකෙන් ඩොලර් එකක් ගියාට දෙවෙනි ස්ටෙප් එකෙන් ඩොලර්ස් දෙකක් දැන් දාලා අපි 3.6ක ප්‍රොෆිට් එකක් ගත්තා. එතකොට අපිට අර පළවෙනි ස්ටෙප් එකේ වින් ලොස් වෙච්ච ඩොලර් එකත් එක්කම රිකවර් වෙලා ප්‍රොෆිට් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ සිග්නල් 95%ක්ම වින් කරන්නේ. මේක ට්‍රේඩ් 95%ක්ම වින් කරන්නේ. ඉතින් අපිට කිසිම ලොස් එකක් යන්නේ නැතුව මේකෙන් ප්‍රොෆිට් කරන්න පුළුවන් මෙන්න මේ විදියට හරියට ස්ට්‍රැටජි එකට ට්‍රේඩ් කරොත්. හරිද? ඉතින් අපි ඊගාවට තියෙන 23යි 25ට සිග්නල් එකක් අපි බලමු මේකට ට්‍රේඩ් එකක් දාලා අපිට වින් එකක් ගන්න පුළුවන් නේද? ඇත්තටම මේ සිග්නල් ඇත්තටම මේ විදියට ප්‍රොෆිට් වෙනවද කියලා. ඉතින් ඔයාලට මේකේ ළමයි මේකේ හරිම ලේසියෙන් account එකක් හදාගන්න පුළුවන්. account එකක් හදාගෙන ඔයාලට මේකේ ඩෙමෝ ට්‍රේඩින් කරන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම මුදලක් ඉන්වෙස්ට් කරන්න නැතුව මේකෙන් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ ඩොලර්ස් ප්‍රමාණයක් දෙනවා. ඒ ඩොලර්ස් වලින් ඔයාලට ට්‍රේඩ් කරලා මේ විදිහට මගේ සිග්නල් වලට ට්‍රේඩ් කරලා ඔයාලට හුරු වෙන්න පුළුවන් මේක ට්‍රේඩ් කරන්න. ඉතින් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මට පර්සනල් මැසේජ් එකක් දාන්න. ඉතින් ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම මේකෙන් ලොකු ගේමක් ගහගන්න. බලමු අපි ඊගාව සිග්නල් එකට ට්‍රේඩ් එකක් දාලා ඔයාලට එතකොට ෂුවර් වෙයි සිග්නල් ලොස් යනවාද ප්‍රොෆිට් වෙනවාද කොහොමද මේක වෙන්නේ කියලා. හරිද? ඉතින් දැන් වෙලාව හරියටම 23යි 22යි. අපි 23යි 25 සිග්නල් එකට තමයි ට්‍රේඩ් එකක් දාන්නේ. ඒකත් ෂෝට් එකක් තියෙන්නේ. එතකොට බලන්න අපි ඒකට එන්ටර් වෙන්න ඕනේ හරියටම 23යි 24න්. කියන්නේ 11යි 24න් අපි ලොස් මේ ට්‍රේඩ් එකට ඕනේ. ඉතින් ඔන්න දැන් 23යි 23 කැන්ඩල් එක පටන් අරන් තියෙන්නේ. මේක 0 වෙනවත් එක්ක මම ඊගාව ට්‍රේඩ් එක එන්ටර් වෙනවා. ළමයි හොඳට මතක තියාගන්න අපි ට්‍රේඩ් එක එන්ටර් වෙන්න කලින් අනිවාර්යෙන් amount එක චෙක් කරන්න ඕනේ. දැන් amount එක තියෙන්නේ ඩොලර්ස් 4ක්.
අනිවාර්යෙන්ම අපි ඩොලර්ස් එකකින් තමයි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න ඕනේ. හරිද? නැත්නම් ඔයාලට ඊගාව ස්ටෙප් එකට යද්දී දෙවෙනි ස්ටෙප් එකට යද්දී මොකද අපි පළවෙනි ස්ටෙප් එකට දැම්ම වගේ දෙගුණයක් අපි දෙවෙනි ස්ටෙප් එකට දාන්න හින්දා ඩොලර් 4කින් වගේ ඔයාලා පටන් ගත්තොත් ඊගාව දෙවෙනි ස්ටෙප් එකට ඔයාලට ඩොලර් 8ක් දාන්න වෙනවා. හරිද? අන්නේ ප්‍රශ්නේ නිසා අනිවාර්යෙන්ම ඩොලර් එක අපවුන්ට් එක හදාගෙන තියාගන්න ට්‍රේඩ් එකට පටන් ගද්දී. ඔන්න මම ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න හදන්නේ තව තප්පර 10ක් වගේ තියෙන්නේ. හරි අපිට සිගනල් එක තියෙන ෂෝට් සිගනල් එකක් නිසා ඔන්න මං ආයෙත් ෂෝට් ට්‍රේඩ් එකට එන්ට්‍රි එක ගන්නවා හරියටම 23:24ට. ඒ කියන්නේ 11:24ට ඔන්න මං එන්ට්‍රි එක ගත්තා. ඉතින් මේක බැරි වෙලාවත් උඩට ගියොත් මගේ ඩොලර් එක ලොස් වෙන හින්දා මම දෙවෙනි ස්ටෙප් එකට රෙඩි වෙනවා ඩොලර්ස් දෙකක් දාගෙන. අපි බලමු පළවෙනි ස්ටෙප් එකෙන් අපිට වින් එකක් එයිද දෙවෙනි ස්ටෙප් එකට යන්න වෙයිද කියලා. හරි. ඉතින් මම ට්‍රේඩින් දෙවෙනි ට්‍රේඩ් එකට එන්ටර් වෙද්දි මගේ ඩොලර්ස් තිබ්බා 14ක්. මගේ දැන් සම්පූර්ණ බැලන්ස් එක පේන්නේ ඔයාලට පේන්නේ අන්තිම ඉලක්කම් දෙක. ඉතින් ඩොලර්ස් 14ක් තිබ්බා. අපි බලමු දැන් 13යි තියෙන්නේ මම එකක් දාපු හින්දා අපි බලමු කොහොමද ප්‍රොෆිට් එකක් ආවොත් සහ දෙවෙනි ස්ටෙප් එකට ගියොත් අපේ මේ බැලන්ස් එක හැදෙන්නේ කියලා. ඔන්න දැන් මේක ලොස් පැත්තට යනවා වගේ වෙන්නේ. එහෙනම් මම ටක් ගාලා දෙවෙනි ස්ටෙප් එකට රෙඩි වෙලා ඉන්නේ. කියන්න බෑ අන්තිම තප්පරේ වුණත් ප්‍රොෆිට් වෙන්න පුළුවන් සහ අන්තිම තප්පරේ වුණත් ලොස් වෙන්නත් පුළුවන්. ඒක තමයි මේකේ හැටි. ඔන්න බලන්නකෝ ඉතින් අන්තිම තප්පරේ ප්‍රොෆිට් පැත්තට ගියා ට්‍රේඩ් එක. ඔන්න ට්‍රේඩ් එක ඉවරයි. හරියට විනාඩිය මට ප්‍රොෆිට් එක ආවා ඩොලර් 1.82. හරිද? ඉතින් බලන්නකෝ මගේ දැන් බැලන්ස් එක 614.8ක් වුණා. හරිද? ඉතින් ඔන්න සොරි 14.8ක් වුණා. හරිද? ඔයාලට ඒකයි මං කිව්වේ හරිම ලේසියෙන් වින් කරන්න පුළුවන්. දැන් ඔන්න අපි පළවෙනි ස්ටෙප් එකෙන්ම 12:23 සිග්නල් එක වින් කරා. හරිද? ඔන්න ඔය විදිහට මේක ඔයාලට දිගටම ට්‍රේඩ් කරන් යන්න පුළුවන්. ස්ටෙප් 3ක් තියෙනවා. ඉතින් ස්ටෙප් 3ෙන් කෝකල් වින් කරත් අපිට ප්‍රොෆිට් එකක් එනවා ළමයි. ඒ හින්දා ලොස් එකක් යන්නේ ඔයාලගේ කැපිටල් එක. ඒ කියන්නේ ඔයාලගේ බැලන්ස් එක ආරක්ෂා කරගෙන ට්‍රේඩ් කරන්න පුළුවන් හරිම ලේසියෙන්. ඉතින් මං ඔයාලට ටැග් ගාලා ඕන්නම් සොරි මං ඊගාව වීඩියෝ එකෙන් ගේන්නම් ඔයාලට account එකක් හදන විදිය මේකේ ලේසියෙන් account එකක් හදාගන්නේ කොහොමද සහ ඩෙමෝ ප්‍රෝග්‍රෑම් එකට ඇඩ් වෙලා මේකේ ට්‍රේඩින් පුරුදු වෙන්න ට්‍රේඩ් කරන්න පුරුදු වෙන්නේ කොහොමද කියලා මං ඊගාව වීඩියෝ එකකින් ගේන්නම්. මොකද වීඩියෝ එක තවත් දික් වෙනවා. දැන් සෑහෙන්න දික් වෙලා තියෙන වීඩියෝ එක තවත් දික් වුණොත් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඊගා වීඩියෝෙන් හමු වෙමු. මේක හොඳ වැඩක්. ඔයාලා අතාරින්න එපා අනිවාර්යෙන්ම කරගන්න. ඉතින් ඔයාලා ඩොලර් 20ක් වගේ ඉන්වෙස්ට් කරලා දවසට ඩොලර් 10ක් ප්‍රොෆිට් කරන්න පුළුවන් හරිම ලේසියෙන් විනාඩියකට ඩොලර් 1 ගානේ වගේ. එතකොට ඒ කියන්නේ විනාඩියකට 0.82ක් ඩොලර් එකක් දැම්මොත් 182ක් නේ. ඒ කියන්නේ 0.82ක් ඔයාලා ප්‍රොෆිට් කරන්න පුළුවන් එක විනාඩියකින්. කියන්නේ ඔයාලට සාමාන්‍යයෙන් පැය එකමාරක් වගේ යද්දී ඩොලර්ස් 10ක් ප්‍රොෆිට් කරන්න පුළුවන්. ඒ කියන්නේ දවසට රුපියල් 3000ක්. ඉතින් ඒ හොඳටම ඇති මනුස්සයෙක්ට ගේමක් ගහන්න මාසෙට 90000ක් තියෙනවා. එතකොට ඉතින් මේක හොඳ ඔයාලට ඔපචුනිටි එකක්. එනවා නම් එන්න අනිවාර්යෙන්ම එකතු වෙන්න. මගේ WhatsApp group එකේ WhatsApp channel එකේ link එක පළවෙනි comment එකේ pin කරලා තියෙනවා. අනිවාර්යෙන්ම channel එකට join වෙලා signals ටික ගන්න. මේ හැමදේම free සත පහක්වත් ගන්න. ඇවිල්ලා බලන්න කොහොමද වැඩේ කියලා. හරි එහෙනම් හැමෝටම සුබ දවසක්. මං ගිහින් එන්නම් ඊට වීඩියෝ එකෙන් account එකක් හදාගන්න විදිය අපි බලාගමු.